කොන්ක්‍රීට් එකක් වගේ නේද? ආමන්ත්‍රණේ මෙතන නම් මොකක් හරි කොන්ක්‍රීට් එකක් දාලා ගල උඩ මොනවා හරි හදන්න. ටයිල්ස් එකක් හදන්න ඉන්නේ. අර පීන් මේවා එකක් ගහම. ඒ අර මම අර එන මේ කාර අර. තමයි මේ බීරළු වටක් දාන්නේ. මෙතන රන් වටක් තමයි දාන්න හිතන්නේ. හරි ලස්සනයි ඈ. අර මේ ඔක්කොම මේ හන්තාන. අපි මේ ගලට හන්තානේ කන්. හන්තානේ වල දෙන්නේ. අර හන්තාන කඳුල. නුවර. ඔව්. ගලහ හන්තාන. අර පන්සලක් තියෙන ලස්සනයි චෛත්‍යයක්. අර එන ආපු දැන් ඒ පාරේ ආවෙන්නේ. කොතනද දැන් ඒක ගහන්නේ? කන්ද මුදුනේ. උඩම එතකොට දැන් භාවනා කරනවත් වැටිලා මේ ගම්බනේ ඔව් කොහොමද මේ යනකොට අරගෙන යන්න මගට තිය නේද ගම මේ නෙන්නේ මගට යන ගම ගමු අද අපි ළම යහින් ආයෙත් වතුර නම් මොනවදනේ? ඔව් වතුර මෙතන ලිඳක් තියෙන හැම ලිඳ මෙතන මේ ඡායාවට බිඳුනා සම්පූර්ණ. වතුර ලයින් එක වතුර බින්දිලා. ඔව්. පවුස්. ඔව්. ඕල්මඩ මෙන්න ෆොටෝ එකක් ගන්න. මටික මං ගිහින් තියන්න යා පල්ලේ. කොහොමද බියන? ඔව් ආයෙත් නන්ද දෙයහර. හරක් උනාට කමක් නැහැ නේද? යා. දැන් ඔන්න මම එක යෝජනාවක් දැන් මේකෙන් ගහතියේ ආගන්න කන්දියා. යන්තක කෙනෙක් කලකිරීම ස්වභාවයක් තියෙනවා නම් අපරණ පුළුවන්. මම කරන්නේ යා. ඔව්. ඔන්න තමයි. ආටක්වත් කියන්න එපා. ඒක නම් මේ වටන කලකිරීම ඇදිලා ඇති නම්දනේ අපි කොහොමද? ඇයි අපේ මෙහින් තලේ මෙහින් තලේ අපි හදනවා. මෙහෙත් අන්න තියෙන සමාජික බලබලාන්නේ. ඔව් බුදුරෙන්නේ. භාවනා කරන්නේ. මේ ගානේ භාවනා කරනවා. මේ මෙහෙම තියෙනවා පාරවල් මේ හැමතැනම. අන්තේ. කොහොමද කියලා එන්නේ එපා මෙහෙ ආවොත් යන්නේ නැහැ ඔයාම කල්ලට වහින්නේ නැහැ. වෙනත් මේමයි නේද? නේද කොසර නුවර පලාතම තියෙනවා. ඔව්. අපේ ආරම්භ කියන්නේ මෙහෙ. හන්තානේ. හන්තානේ. හරි. මන්න හිතුවේ අද උදේ වයිද දැල්ලා කියලා